ඉතින් කොහොමද අද උඳු ඇට වලින් උඳු අල්ලුත හදන්න තමයි යන්නේ. ඉතින් උඳු ඇට ග්‍රෑම් 200ක් තමයි අරගෙන තියෙන්නේ. ඒක පැය 6ක් විතර පෙඟෙන්නට තියන්න. ඉතින් පෙඟුනට පස්සේ මෙන්න මේ විදිහට උඳු ඇටය අතින් පොඩි කරාම කඩන්නට පුළුවන් ලෙවල් එකකට ආවට පස්සේ අපිට පෙඟුන ප්‍රමාණය ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ටික හොඳට පෙරා ගන්න. පෙරාගෙන බ්ලෙන්ඩ් එකට දාලා පේස්ට් එකක් වගේ බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕන. ඉතින් මෙන්න මේ අපි පෙරාගත්ත උඳු ඇට ඉතින් ඊට පස්සේ බ්ලෙන්ඩ් එක අරගෙන හොඳට ඇඹරෙන බ්ලෙන්ඩ් එකක් අරගන්න. ඉතින් අරගෙන බ්ලෙන්ඩ් එකට දාලා මේ ටික අඹර ගන්න ඕන. ඉතින් උඳු පිටි වලින් හදනවා නම් මේකට වඩා වෙනස් රෙසිපි එකක් තියෙනවා. මම මේක කලින් හදලා තියෙනවා. පොල් කිරි වලින් මිලිලීටර් 600ක් මම මේකට අරගත්තා. ඉතින් ඒ ප්‍රමාණය ඉතිරි වෙන්නට පුළුවන්. ඒක ඉතුරු වුණොත් අපිට වෙන වැඩකට පාවිච්චි කරන්න පුළුවන් හින්දා පොල් කිරි වලින් මිලිලීටර් 600ක් අරගෙන ඒක පොඩ්ඩක් දාලා පේස්ට් එකක් වෙනකන් මේක අඹර ගන්නවා. අඹර ගත්තට පස්සේ මෙන්න මේ වගේ උකු පේස්ට් එකක් තමයි එන්නේ. ඉතින් මේකට මම හාල් පිටි පොල් කිරි චොට්ට එකතු කරලා මේ පේස්ට් එකට හාල් පිටි ටික කවලම් කරන්න යන්නේ. ඊට කලින් ලුණු තැහැඳි භාගයක් විතර එකතු කරලා ඒකත් හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මේකට හාල් පිටි ග්‍රෑම් 250ක් තමයි මම අරගත්තේ. කඩේ තියෙන හාල් පිටි තමයි අරගත්තේ. පොල් කිරි ටිකක් එකතු කරලා මේ හාල් පිටි වලින් ටික දාලා මික්ස් කරගන්න තමයි යන්නේ. මේක කිහිප වතාවක්ම කරමින් පොල් කිරි ටික සහ පිටි ටික මික්ස් කරගන්න. ඉතින් මෙහෙම කරන්නේ වතුර වැඩි වුණොත් මේකේ දියාරු ගතිය පොඩ්ඩක් වැඩි වුණොත් ටිකක් මේක හදා ගන්නට අමාරුයි. එතකොට තව පිටි එකතු කරන්න වෙනවා. එතකොට රෙසිපි එක අපිට හරියට එන්නේ නැතුව යනවා. ඉතින් මේ විදිහට ටික එකතු කරමින් කවලම් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ලෙවල් එකකට බැටර් එක හදාගන්න. හරියටම කියනවා නම් අයිසින් ටිකක් උඩට ඉස්සුවාම පල්ලෙහාට වැටෙන වගේ ලෙවල් එකට චුට්ටක් දියාරු වෙන්න හදාගන්න. ඊට පස්සේ මේ පිටි ටික නැවතත් විනාඩි 30ක් 40ක් වගේ පෙඟෙන්නට තියන්න. මේ අපේ උඳු බැටර් එක පොල් කිරි ටිකක් ඉතුරු වුණා. මම ඒ ටික වෙන වැඩකට අයින් කරලා තිබ්බා. දැන් මේ හදාගන්න යන්නේ පැණි එක සීනි පැණි එකක් තමයි හදාගන්නේ. ඉතින් ගොඩාක් හොඳයි කිතුල් පැණි වගේ තියෙනවා නම් ඒ වුණාට මම සීනි පැණි එකක් තමයි හදාගන්නේ. සීනි මේ සෑඳි 3ක් විතර දාලා හොඳට කැරමල් කරගන්න. කැරමල් කරගත්තට පස්සේ මේකට උණු වතුර වලින් කෝප්ප 1/2ක් විතර එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ උණු වතුරම එකතු කරගන්න. නැත්නම් කැටි වගේ හැදෙන්න බැලන හින්දා තමයි උණු වතුර කෝප්ප 1/2ක් එකතු කරන්නේ. ඊට පස්සේ සීනි කෝප්ප වලින් 2/2ක් විතර එකතු කරගත්තා. මම ඉතින් බ්‍රවුන් ෂුගර් දුඹුරු සීනි තමයි එකතු කරගන්නේ. දුඹුරු සීනි එකතු කරාම මේකේ හොඳ පැහැයක් ගන්නට පුළුවන්. සමහර අය එකතු කරනවා මේකට ෆුඩ් කලරින්. ඒ කියන්නේ පැහැ අරගන්නට ෆුඩ් කලරින් එකතු කරනවා. ඉතින් මම එකතු කරන්නේ නැහැ ෆුඩ් කලරින්. මම සාමාන්‍ය කැරමල් පැහැ තමයි යන්නේ. ඊට පස්සේ සීනි කෝප්ප 2/2ක් තමයි මම මේ එකතු කරේ. ඉතින් සීනි කොප්ප 2/2ක් එහෙම නැත්නම් ග්‍රෑම් 600ක වගේ ප්‍රමාණයක් එකතු කරාම මේකට ප්‍රමාණවත් පැණි එක හදා ගන්න. එතකොට පොඩි වෙලාවකින් මේක පැණි වෙනවා. මෙන්න මෙහෙම පැණි එක උතුරලා මෙන්න මේ වගේ පොඩ්ඩක් තද පැණි එක හැදෙන්න දෙන්න එපා. මෙන්න මේ වගේ සාමාන්‍ය මෙන්න මේ වගේ යන්තම් වගේ නූල් ඇදෙන ලෙවල් එකකට ආවම නූල් ඇදෙන කියන්නේ අත් දෙකේ ඇඟිලි දෙක එකතු කරාම පැණි ටික පොඩ්ඩක් ඇලිලා ඈත් වෙන ලෙවල් එකකට ආවම ප්‍රමාණවත් වෙනවා. මම ලිප ඔෆ් කරලා ඒකට කලින් මම එකතු කරගත්තා එනසල් ඇට කිහිපයක්. ඒක වීඩියෝ එකේ නැහැ. ඊට අමතරව දෙහි එකතු කරා යුෂ ඒ එකතු කරේ මේක සීනි කැට ගැහෙන එක වළක්වන්න. ඉතින් මේ අපි පැයක් තියෙන්නට තිබ්බ බැටර් එක මම නම් පැය භාගයක් වගේ තමයි තියාගත්තේ. පැයක් තිබ්බත් කමක් නැහැ.
බැටර් එක පොඩ්ඩක් ඝන වෙලා තියෙන්නේ. ඒ වුණාට කමන්නේ. ඒ ප්‍රමාණය ප්‍රමාණවත්. මොකද මේක අයිසින් මිශ්‍රණයක් වගේ මේකට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් වක් කරන්න පුළුවන් පහසු ප්‍රමාණයකට බැටර් එකේ ඝනකම තිබ්බහම ඇති. ඉතින් මම මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන ඒකට බැටර් එක දාගන්නවා ටික ටික. ඉස්සර ඉතින් අපේ අම්මලා හදද්දි මේකට රෙදි කෑල්ලකින් බොත්තම් කාසියක් වගේ මහගෙන ඒ සිදුරෙන් තමයි ඉතින් ගත්තේ. ඉතින් අපිට දැන් අවශ්‍ය දේවල් වෙන පහසු දේවල් පාවිච්චි කරන්න තියෙන හින්දා අපි ඉතින් මේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් මේකේ ප්‍රමාණය වා කතුරකින් කපා ගන්න සිදුර කෙලවර කපාගෙන Tamanට අවශ්‍ය ගන්නට පැණිවල මහත තියෙනවද කියලා බලලා ඒක අඩු වැඩි කරගෙන හරි ප්‍රමාණයෙම තෙල් එකට දාගන්න. ඉතින් මම තව චුට්ටක් කපා ගන්නවා. කපාගෙන ඒ ප්‍රමාණය තමයි තෙල් එකට දාන්න යන්නේ. ඉතින් මේවා හරියටම චෙක් කරලා බලලා අරගන්න. නැත්නම් ඉතින් අපි පැණි වලල්ල දාලා චෙක් කරන්න ගියොත් අපිට සමහර වෙලාවට පැණි වලල්ල අපත යන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම චෙක් කරගෙන ලොකු වාදනයක් අරගන්නවා නම් හොඳයි. ටිකක් ලොකු ප්‍රමාණයේ පැණි වලු හදනවා නම් 10ක් විතර හදනවා නම් ඉතින් පොඩි තාච්චියක් අරගන්න. මොකද තෙල් ගොඩක් අපිට අපත යන්නට පුළුවන් ඉතුරු වෙන තෙල් ටික. ඉතින් මම තෙල් කොප්ප භාගයක් විතර දාගෙන මෙන්න මේ විදිහට රත් වෙලාද කියලා බලලා අපි කලින් හදාගත්තු බැටර් එක මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් 4ක් වගේ ප්‍රමාණයක් මේකේ දාගන්නට පුළුවන් වුණාට මම 2ක් වගේ තමයි දාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රවුම් කිහිපයක් කරකවලා දාගත්තා. ඉතින් මේක අතහුරු නැත්තම් වාර 2-3ක් කරකවද්දි එනවා. ඉතින් පළවෙනි වතාවට ඔයා හදනවා නම් පොඩ්ඩක් එක එක හැඩයට එන්න පුළුවන්. ඒ වුණාට 3ක් විතර දාද්දි ඔයාගේ අතේ හුරුව එනවා. ඉතින් මෙන්න මේ විදිහට දාගෙන මේක බදිද්දිත් සාමාන්‍ය ගින්දර තියාගන්න. ඒ කියන්නේ ගොඩාක් අඩුවෙන් තියාගන්නත් එපා. ගොඩාක් වැඩියෙන් තියාගන්නත් එපා. මධ්‍යම ප්‍රමාණයේ ගින්දර තියාගෙන ඊට අමතරව වැදගත්ම කාරණයක් තමයි මේක ගොඩාක් තදට නෙමෙයි චුට්ටක් අඩුවෙන් හොඳට බැද ගන්න. ඊට පස්සේ මේ පැණි භාජනය පොඩ්ඩක් රත් වෙවි තමයි තියෙන්න ඕන. ගොඩාක් රත් වෙන්න ඕනේ. මගේ ගෑස් එකේ ප්‍රමාණය කොච්චර අඩු කරත් වැඩි. ඒ හින්දා මම ඕෆ් කරනවා. පොඩ්ඩක් රත් කරලා ඕෆ් කරනවා. එහෙම තමයි මම කරන්නේ. මොකද චූටිම ගින්දරක් දැම්මත් ටිකක් ලොකු ගින්දරක් එනවා මම යූස් කරන ගෑස් එකේ. ඒ හින්දා ඔයගේ පොඩි ලෙවල් එකකට ගෑස් එක තියාගෙන පැණි වලල්ල දැම්ම ගමන්ම මේක තප්පර 30කට වඩා මේක ඇතුළට පැණි ඇතුළට ඔබ්බවලා තියන්න ඕනේ. එහෙම නැත්තම් බර හැන්දක් පැණි වලල්ල උඩින් තියන්න. එතකොට විනාඩි 2ක්වත් අඩුම තරමේ පැණි වලල්ල තියෙනට අවශ්‍ය පැණිවල පැණි උරා ගන්නට. ඉතින් පැණි උරා ගත්තට පස්සේ ඔයාට පැණි වලල්ල උඩට ගත්තාම ඒක පැණි උරලද නැද්ද කියලා ඔයාට බලා ගන්නට පුළුවන්. පැණි වලලුනේ අපි හදන්නේ. එහෙම නැත්තම් උඳු වලලු. උඳු වලලු හදද්දී අනිවාර්යයෙන්ම පැණි උඳු වලල්ල අතරට උරා ගන්න ඕන. ඔයාට පේනවා මේක දැන් වටේ පැණි උරාගෙන තියෙනවා කියලා ඔයාට පේනවා. ඒ ලෙවල් එකට එනවා නම් පැණි වලල්ල ඇත්තටම සාර්ථකව අපේ හැදිලා ඉවර වෙනවා. මේ බලන්න ඊට පස්සේ මේක කැඩුවට පස්සේ මෙන්න මේ වගේ ඇතුලේ පැණි තියෙනවා කියලා ඔයාට පේනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 8ක් 10ක් බර නම් පැණි වලල්ල සාමාන්‍යයෙන් 15ක් 16ක් වෙනකම් මේකට පැණි උරා ගන්න. ඉතින් මේ පැණි ප්‍රමාණය වැඩි නම් ඔයාට තියෙන වෙලාව අඩු කරලා ඒක අඩු කරගන්න පුළුවන්. අපේ රටේ ගොඩාක් රස කැවිලි වලට අතේ හුරුවත් ටිකක් වැදගත් වෙනවා. ඉතින් ඔයා try කරලා බලන්න මේ රෙසිපි එක. ඔයා වෙන රෙසිපි එකක් වැරදුනා නම් මේක try කරලා බලන්න. හරියට මේවි. සුබ දවසක් ගිහිල්ලා